ආදරණීය ඔයාලට ඔයාලගේ මනස රිලැක්ස් කරගන්න පුංචි ටිප්ස් ටිකක් තමයි මගේ පළවෙනි වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. ඇත්තටම අපිට අපිව ගොඩාක් වෙලාවට මිස් වෙනවා. ඒ මිස් වෙන හැම වෙලාවකම ඔයාට පුළුවන් ඔයාගේ මනස සංසුන් කරගන්න. ඔයාට ලස්සන මල් වවන්න. ඇත්තටම අපි වවපු මල් ගස ලස්සන මල් පිපිලා තියෙනවා දැක්කාම අපිට හරියට ආස හිතෙනවා. මොකද අපේ ජීවිතේ හැමදාම අපි දකින්නේ ගොඩාක් දුරට කඩාවැටීම්, හැලහැප්පිලි ඔය වගේ දේවල්. හැබැයි අපි මේ වගේ අපේ අතින් වවපු ලස්සන පුංචි මල් ගස් මල් පිපිලා තියෙනවා දැක්කම ඇත්තටම අපේ මනස ගොඩාක් රිලැක්ස් වෙනවා. ඉතින් ඔයා දුකින් ඉන්න කෙනෙක් නම් ඔයාගේ මනස ගොඩාක් අවුලලා තියෙන කෙනෙක් නම් ඔයාගේ මනස සංසුන් කරගන්න ඔයාට පුළුවන්. ලස්සන පැල වවන්න, ලස්සන මල් වවන්න. ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර වවලා තියෙන චොරි චොරි මල් ගස්. ඇත්තටම හිතට කලබලකාරී හැඟීමක් ආව හැම වෙලාවකම මේ වගේ දේවල් කරන්න ඔයත් පුරුදු වෙන්න. එතකොට ඔයාට ජීවත් වෙන්න ගොඩක් ආසයි. මොකද අපි මේ කලබලකාරී තරංගයක් වගේ දුවන මේ ජීවිතේ ඇත්තටම අපිට තරංගයක් නැතුව ටිකක් සංසුන්ව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අපිම හදාගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ එළවලු වගාව. එළවලු වගාව මම හරි ආසම දෙයක්. මොකද අපි ලස්සන කොළ පාට දේවල් දකින්න හරි ආසයි. ඉතින් මෙතන තියෙන්නේ කොළ පාට පරිසරයක්. ඉතින් ඇත්තටම මනසට හරි බෙහෙතක් වගේ තමයි මේ පරිසරය මෙහෙම දැක්කම. ඉතින් ඔයාලත් පුරුදු වෙන්න ගෙදරම වගා කරන්න. ඒක ඔයගොල්ලන්ගේ මනසට ලොකු සහනයක්. ඔයාලගේ ප්‍රශ්න, කරදර ඔය හැම දෙයක්ම ටිකක් අමතක කරලා දාන්න. මනස රිලැක්ස් කරගන්න. මේ තියෙන ආර්ට් තෙරපි. ඔයගොල්ලෝ දන්නවා ආර්ට් එකකට පුළුවන් මනසෙක් හරි ලස්සනට වෙනස් කරන්න. අපේ හිතේ තියෙන ගොඩාක් සිතුවිලි වලට පණ දෙන්න පුළුවන් මේ ආර්ට් එකට. ඉතින් ආර්ට් එකක් කියන්නේ මාර අරුම පුදුම නිර්මාණයක්. ඉතින් මේ තියෙන පොත් කියවන්න. පොත් කියවන්න ආසය ගොඩක් ඇති. සමහර අයට වෙලාවක් නැතුව ඇති. හැබැයි ඔයා වෙනුවෙන් කාලය වෙන් කරගෙන ලස්සන පොතක් කියවන්න. ඔයාට ඔයාගේ ජීවිතේට මේ පොතෙන් ලස්සන අදහස් එකතු කරගන්න පුළුවන්. ඉතින් පොත් කියවන එක අපේ ජීවිතේ සමහර විට කොටසක් සම්පූර්ණ කරන්නත් පුළුවන්. දන්නේ නැති දේවල් ඉගෙන ගන්න, මනස සංසුන් කරගන්න, ඔය වගේ පුංචි දේවල් වලින් අපි එපා වෙලා ඉන්න ජීවිතේ අපිට ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් ජීවිතේ හරියට පොතක් වගේ. පිටුවක් ඇත වුණා කියලා අපිට පොතම අයින් කරලා දාන්න බෑනේ. ඉතින් ඔයාලා ලස්සනට ජීවත් වෙන්න. ලස්සන පිටුවකින් පටන් ගන්න. ඔයාට ගොඩක් ආදරය කරන අයට ආදරය කරන්න. ඔයාටම ආදරය කරන්න. එහෙනම් ජෙසුපීටයි